ඔයාලා දන්නවද ස්ක්‍රිප්ටින් කියන්නේ මොකක්ද කියලා? ඉතින් අද මගේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරන් ආවේ ස්ක්‍රිප්ටින් කියන්නේ මොකක්ද? හරියටම කොහොමද ස්ක්‍රිප්ටින් කරන්නේ කියලා. ඉතින් වෙනද වගේම අදත් මගේ channel එකට ඔයගොල්ලෝ ඔක්කොමව ආදරෙන් පිළිගන්නවා. මේ දවස්වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ පවුලේ අය වෙනුවෙන් law of attraction පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. තමන්ගේ පවුලේ අය, යහළුවන්, ඥාතීන්, ළඟම හිතවතුන්, දරුවන්, සහෝදර සහෝදරියන් මේ ඕනම කෙනෙක් වෙනුවෙන් law of attraction වලදී use කරන්න පුළුවන් method එකක් තමයි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඒ තමයි scripting. scripting කියන්නේ law of attraction වල බලගත් වගේම විශ්වාසවන්තම method එකක්. ඉතින් දැන් ඔයා බලනවා ඇති මේක කොහොමද මං තවත් කෙනෙක් වෙනුවෙන් පාවිච්චි කරන්න කියලා. හරි. උදාහරණයක් විදියට ඔයාගේ ළඟම ඥාතියෙක්, එහෙමත් නැත්නම් ළඟම හිතවතෙක්, එහෙමත් නැත්නම් යහළුවෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නම් ඉන්නේ. ඔයාට පුළුවන් මෙතනදී මේ මෙතඩ් එක පාවිච්චි කරලා ඔයාට ඕන දේ ඉෂ්ට කරගන්න. එහෙමත් නැත්නම් ඔයාගේ දරුවන් ඔයාට අකීකරුයි නම් ඔයාට පුළුවන් මේ මෙතඩ් එක යූස් කරලා ඔයාගේ ලයිෆ් එකට ඕන දේ ලබා ගන්න. හරි. අපි බලමු ස්ක්‍රිප්ටින් කියන්නේ මොකක්ද කියලා සරලවම. ස්ක්‍රිප්ටින් කියන්නේ ෆියුචර් එකේදී එහෙමත් නැත්නම් ඔයාගේ අනාගතයේදී ඔයාගේ ලයිෆ් එකට ඕන දේ හරියටම හරියටම ඔයාගේ ලයිෆ් එකට මොනවාද ඕනේ කියලා කලින් ප්ලෑන් කරන එකට තමයි ස්ක්‍රිප්ටින් කරනවා කියලා කියන්නේ. උදාහරණයක් විදියට මම ටෙලිඩ්‍රාම ෂූට් එකක් ගන්නම්. මේ ටෙලිඩ්‍රාම ෂූට් එකේ කැරක්ටර් එකට අනුව තමයි ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ. මෙයා මෙන්න මේ වෙලාවේදී මේ දේ තමයි කරන්නේ. මෙතන තමයි ඉන්නේ. මේ කෙනත් එක තමයි කතා කරන්නේ. මේ හැමදේම ස්ක්‍රිප්ට් එක ඇතුලේ ලියලා තියෙනවා. මැනිෆෙස්ටිං වලදීත් මේක තමයි අපි කරන්නේ. ඉතින් ස්ක්‍රිප්ටින් කරද්දී අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි විශ්වාසය කියලා කියන්නේ. හරි, දැන් අපි බලමු හරියටම ස්ක්‍රිප්ටින් කරන්නේ කොහොමද කියලා. මම උදාහරණයක් දෙන්නම්. මේ උදාහරණයෙන් ඔයා හොඳට ඔලුවට ගන්න ඔයාට ඕනේ දේ හරියටම ඔයා ලබා ගන්න ඕනේ කොහොමද කියලා. මම ඉටලි වලට මෙන්න මේ දවසේ ගියා. මම වෙරෝනාවල ගොඩක් ඇවිද්දා. මම මේ දේවල් කෑවා බිව්වා. මෙන්න මේ වගේ එක්ස්පීරියන්ස් එකක් තමයි ගත්තේ. මේක ලියන ගමන් ෆීල් කරන්න. මේ ෆීල් කරන එක ක්‍රියේට් කරන එක තමයි ස්ක්‍රිප්ටිං වල වැදගත්ම දේ. ඒ කියන්නේ ඔයා පොත ලියන ගමන් විෂුවලයිස් කරන්න. ෆීල් කරන තරමටම තමයි අපේ ලයිෆ් එකට ඕන දේ මැනිෆෙස්ට් වෙන්නේ. ඒ වගේම මේක උදේ නැගිට ගමන් වගේම නෑ නිින්දට යන්න පෙරත් අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. මෙතනදී කතා කරන්න ඕන වැදගත්ම දෙයක් තමයි ඔයා කොච්චර ක්‍රියේටිව් වෙනවද කියන එක. ඔයා කොච්චර නිර්මාණශීලීත්වක මේක ලියනවද කියන එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ වගේම ඔයා ඒ කියන්නේ උදාහරණයක් විදියට මම වෙරෝන නගරයට ගියා. මම මේ වගේ જાති තමයි ඔයාට පුළුවන් මෙතනදී ඔයා කාපු කෑම ඔයා ඒක මවා ගන්න. මවාගෙන ගන්න ගමන් ඔයා මේක ෆීල් කරන. ඒක තමයි මෙතන වැදගත්ම දේ. ඉතින් ක්‍රියේටිව් වන තරමටම ඔයාගේ හීන වෙත ඔයාට ළඟා වෙන්න අවස්ථාව වැඩි. ඉතින් ස්ක්‍රිප්ටින් කියන්නේ හයි වයිබ්‍රේෂන් එකක් තියෙන මෙතඩ් එකක්. මේකෙන් දවසෙන් දෙකෙන් රිසල්ට් එකක් ගන්න බෑ. හැබැයි මේක දිගටම ඔයා කන්ටිනියු කරොත් මෙතන එක දිගටම ෆලෝ කරොත් ඔයාට පුළුවන් වගේ ලයිෆ් එකට අවශ්‍ය දේ ඉක්මනට ලබා ගන්න. කොයිම වෙලාවකදීත් විශ්වාසය නැති කරගන්න එපා. හරි, මම කතාවක් කියන්නම්. ඇමරිකාවේ එක ගමක ඉන්නවා පුංචි පවුලක්. තාත්තයි අම්මයි වගේම දියණියක් තමයි මේ පවුලේ ජීවත් වෙන්නේ. ජීවිත කාලෙටම ජීවත් වෙන්න ඇතිතරම් එයාලට මුදල් තියෙනවා. තාත්තා හොඳ රස්සාවක් තමයි කරන්නේ. ඉතින් ටික දවසක් යනකොට ගෙදර ගෘහමූලිකයාට, ඒ කියන්නේ තාත්තට අංශභාගය කියලා රෝගයක් හැදෙනවා. ඉතින් මේකෙදි මෙයාට රස්සාවත් අහිමි වෙනවා. මොකද මෙයාට රස්සාවක් කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි මෙයා ඉන්නේ. ගෙදර ප්‍රධාන ආදායම් මාර්ගය වෙච්ච තාත්තා අඩපණ වුණාම මෙයාලට තියෙන මිල මුදල්, ඉඩකඩම්, වාහන, ඒ වගේ මෙයාලගේ ගෙදරත් මෙයාලට අහිමි වෙනවා. ඒත් මේ පවුලේ වැඩිමල් දියණිය කිසිම දෙයක් ජීවිතේ බාධාවක් කරගත්තේ නැහැ. මෙයා මේ law of attraction වල බලගත්ම මෙතඩ් එකක් වෙන ස්ක්‍රිප්ටින් ෆලෝ කරන්න පටන් ගන්නවා. ඉතින් මේක කරගෙන යද්දී අවුරුද්දක් වගේ පුංචි කාලෙකින් මේ තාත්තගේ අසනීප වගේම මෙයාලට තිබ්බ ණය ප්‍රශ්න, මෙයාලට තිබ්බ මිල මුදල් ආපහු අවුරුද්දක් ඇතුළතදී ලැබෙන්න ගන්නවා. ඉතින් මෙතනදී මෙයා ස්ක්‍රිප්ටින් කර නිකන් හිටියේ නෑ. මෙයාව අඳුරගත්තා වගේම ඒ සඳහා සම්බන්ධකාරක විශ්වය විසින් එයාලට මුණ ගැස්සුවා. ඉතින් මේ දියණිය අධික විශ්වාසයකින් වගේම ඉවසීමකින් මේ මෙතඩ් එක ෆලෝ කරා. ඉතින් එයාගේ ජීවිතේට ඕන දේ එයාට මැනිෆෙස්ට් කරගන්න හැකියාව හම්බුණා. ඉතින් මෙතනදී කියන්න ඕන වැදගත් දෙයක් තමයි නෙගටිව් වර්ඩ්ස් පාවිච්චි කරන එක තමයි අපි කරන අරකම දේ. මම උදාහරණයක් දෙන්නම්. මට තිබ්බ ණය ප්‍රශ්න වලින් මම දැන් නිදහස් වෙලා ලස්සන ජීවිතයක් ගත කරනවා. මේ සියල්ලටම විශ්ව මාතාවට ස්තුතියි.
ඉතින් මේ ණය ප්‍රශ්න කියන තැනේදීම නෙගටිව් වර්ඩ් එකක් තමයි එළියට එන්නේ. මේ නෙගටිව් වර්ඩ් යූස් කරද්දි වෙන්නේ ඔයාගේ මනසට නෙගටිව් එනර්ජි එකක් ලැබෙන එක. ඉතින් සමහර අය කරන වැරද්දක් තමයි මෙන්න මේ වගේ නෙගටිව් තෝට්ස් එහෙම නැත්නම් නෙගටිව් වර්ඩ්ස් යූස් කරලා එයාට රිසල්ට් එන පරක් වුණාම කම්ප්ලේන් කරන එක. ඉතින් මෙන්න මේ වගේ පුංචි පුංචි වැරදි වලින් තමයි ඔයාට ඉක්මනට රිසල්ට් එකක් ලැබෙන්නේ නැත්තේ. තවත් උදාහරණයක් තමයි මගේ දරුවා අකීකරු කමින් නිදහස් කළා ලස්සන අහිංසක දරුවෙක් කරාට විශ්වයට ගොඩාක් ස්තුතියි. ඉතින් මෙතනදී අකීකරු කියන්නේ නෙගටිව් වර්ඩ් එකක්. කොයි වෙලාවකදීවත් ස්ක්‍රිප්ටින් විතරක් නෙමෙයි ඇෆර්මේෂන් කරද්දී විෂුවලයිස් කරද්දී කිසිම වෙලාවක නෙගටිව් දේවල් පාවිච්චි කරන්න එපා. ඉතින් මේක උදේට නැගිට්ටම වගේම රෑ නිින්දට යන්න කලින් කරන්න අමතක කරන්න එපා. ෆෝන් එක ගන්න කලින් ඔයා මේ දේ කරන එක තමයි හොඳ. ඉතින් මේ ස්ක්‍රිප්ටින් රෑ නිින්දට යන්න කලින් කරාට පස්සෙත් ෆෝන් එක අල්ලන්න එපා. නැගිට්ටහමත් ෆෝන් එක ගන්න කලින් ස්ක්‍රිප්ටින් කරන්න අමතක කරන්න එපා. ඉතින් මෙතනදී සමහර අයට එන්න පුළුවන් ප්‍රශ්න තමයි පෑන වෙනස් වුණාට කමක් නැද්ද? කමක් නැහැ. පෑන වෙනස් වුණාට කමක් නැහැ. පොත ඉවර වුණොත් පොතට තව පොතක් ඇටච් කරන්න. දවසක් අමතක වුණාට කමක් නැද්ද? නැහැ. ඔයා මේ දේ අධික විශ්වාසයකින් කරනවා නම් ඔයාට මේක දවසක්වත් අමතක වෙන්න විදියක් නැහැ. දවසක් හරි අමතක වෙනවා කියන්නේ ඔයා මේක එච්චර ගාණක් අරන් කරන දෙයක් නෙමෙයි. අනේ මට මිස් වුණා. මට වැඩක් තිබ්බා කියලා කල් දමන්න විදියක් නැහැ. ඔයා මේක එච්චරට විශ්වාසයකින් කරන්න ඕන දෙයක්. ඒ වගේම තමයි මේක කරද්දී අනිවාර්යෙන් විෂුවලයිස් කරන්න අමතක කරන්න එපා. ඔයා ක්‍රියේටිව් වෙන තරමට තමයි ඔයාට දේවල් ඉක්මනින් මැනිෆෙස්ට් කරගන්න පුළුවන් වෙන්නේ. මේකෙදි එන්න පුළුවන් තව ප්‍රශ්නයක් තමයි වචන වෙනස් වුණාට කමක් නැද්ද? වචන වෙනස් වුණාට කමක් නැහැ. හැබැයි එකම අදහස එන්න ඕනේ. ඔයා දවසක් මේක දිනපතාම හැම පිටුවකම මේක ලියවෙන්න ඕනේ. ඒ වගේම දිනේ දාන්නත් අමතක කරන්න එපා. වචන වෙනස් වුණාට කමක් නැහැ. හැබැයි අදහස එකම වෙන්න ඕනේ. ඉතින් මෙතනදී කතා කරන්න ඕනේ තවත් වැදගත් කරුණක් තමයි ඔයාට මේක කරන්න වෙලාවක් නෑ වගේ කියලා හිතනවා නම් ඔයාට ගැළපෙන මෙතඩ් එකක් තෝරගන්න අමතක කරන්න එපා. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒවට මං උත්තර අරගෙන එන්නම්. ඉතින් ඉස්සරහට තවත් තොරතුරු සමගින් මම ඔයගොල්ලන්ට වීඩියෝස් අරගෙන එන්නම්. channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.